අද දවසේ දේශනා සියල්ල පහකට ඉන්නකොට මම ඇත්තටම හිතුණා මේ අපි වෛද්‍යවරුන් සියල්ලම වෙන විදිවලින් වෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් ගහගෙන එකම මෙසේජ් එකයි එකම පණිවිඩයක් කියන්නේ. විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය, අපේ ආහාර රටාව, අපේ ජීවන රටාව, අපේ ශාරීරික සෞඛ්‍ය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ડોક્ટર ලොකු සූතියක් මම කියනවා අපි ඔක්කොමලා මේ එකම තැනට ගෙනල්ලා මේ එකම පණිවිඩය වෙන විදිවලින් කියන එක. ඇත්තම බොහොම ස්තුතියි. දැන් ලයිෆ්ස්ටයිල් මෙඩිසින් වල මූලික කුණු දෙකක් තියෙනවා. අපි දන්නවා ආර්ථික කල්පනාකරණය හරි විශේෂයි කියලා. ඊට හැර restorative sleep නිින්ද හොඳ නිින්දක් ඉතාමත් අපේ සෞඛ්‍යයට ඉම්පෝටන්ට්. ඒකත් එක්කම මේ ශාක මූලික ආහාර රටාව සහ දෛනික ක්‍රියාශීලී ශාරීරික ක්‍රියාකාරකම් regular physical activity ජිම් එකට යනවා පමණක් නොවේ but දිනපතා daily එක තැනක ඉඳගෙන ඉන්නේ නැතුව daily physical activity කොච්චර අපේ සෞඛ්‍යයට බලපානවා කියලා අපි දන්නේ නැහැ right දැන් අපි පොඩ්ඩක් මේකයි සෞඛ්‍ය අපේ mental health එක ගැන කතා කරනකොට ඒ දෙක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. right අපි පොඩ්ඩක් next slide එකට යන්න. right අපේ ආහාර රටාව මානසික සෞඛ්‍යයට සම්බන්ධතාවයක් කියලා තියෙනවා කියලා දැනගෙන ඉන්නවා. එතකොට දැන් මේ මනස ආරක්ෂා කරන මේ පිඟාන කොහොමද හදන්නේ? මනසයි ඇඟයි මේ හොඳට මේ හදන පෝෂණ ආහාර වේලක් කොහොමද හදන්නේ? දැන් සම්බර ආහාර වේලක් ගැන කතා කරුවම අපිට groups හතරක්ම තියෙනවා. proteins, carbohydrates, මේදය සහ එළවලු. right and මේවා සාමාන්‍ය හොඳ balance එකකින් තියෙන්න ඕනේ. right අපි සාමාන්‍ය proteins, carbs, මේදය සහ එළවලු ගැන කතා කරනකොට ආහාර කාණ්ඩයේ පෝෂකයි ගුණාත්මක භාවය ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ ඒක ක්වොලිටි එක. අපි කන කාබෝහයිඩ්‍රේට් එකේ ක්වොලිටි එක අද දවසේ දැන් පණිවිඩ සෑහෙන දේවල් තියෙනවා. මට අවශ්‍ය වෙන්නේ මේ කියන හැම පණිවිඩයකින්ම එක දෙයක් ගෙදර ගිහිල්ලා පොඩි into practice. හරිද? සුදු බත් කන එක්කෙනෙක්ට රතු බත් වලට වෙනස් කරන්න. මේස හැන්දක් එළවලු මේස හැන්දක් බෙදලා කෙනෙක් මේස හැන්ද දෙකක් බෙදලා try කරන්න. right ඉඳගෙන ඉන්න එක්කෙනෙක් right පොඩ්ඩක් විනාඩි 5ක් රැ කෑමෙන් පස්සේ ඇවිදින්න. පොඩි දෙයකින් පටන් ගන්න ලොකු ප්‍රතිඵල ලැබෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා.